මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2017 ඇප්ලයිඩ් පේපර් එකේ 14P. මේ ගාන එකතල බල ගාන. මේක ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියවලා තනියම try කරලා බලන්න. ඊට පස්සේ මම මේ කියලා දෙන විදිය ගැන පොඩ්ඩක් බලන්න. මම මේ හදන්න ටිකක් මේක හදන්න තියෙන ලස්සන ස්මාර්ට් විදි කීපයක් කියලා දෙන්න. තැන්වලදී අපිට ලස්සනට අඩු පේලි ගානකින් වැඩ ඉවර කරන්න. හරි. ගාන කියවලා බලන්න. මම බල ටික නම් ලකුණු කරන් තියෙන්නේ. මෙහෙම තමයි බල ටික තියෙන්නේ. මේ CDE කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. ඍජු කෝණාශ්‍ර දිගවල් දීලා තියෙනවා. බල ටික තමයි මම ඔය රතු පාටින් දාලා තියෙන්නේ. දැන් ගාන මුලින්ම කියනවා මේ පද්ධතිය යුග්මයකට තුල්ලයි කියලා. එතකොට යුග්මයක් කියන්නේ සමාන එකම ක්‍රියා රේඛාවේ නොවන ප්‍රතිවිරුද්ධ බල දෙකක්නේ. ඒතර මේ තුල්ලයි කියන එක හරි වැදගත් අපිට සමීකරණ හදද්දී. මුලින්ම අපි මේ PQ හොයන්න ඕන ගාන කියන හොයන්න කියලා. ඒතර අපි සමීකරණ දෙකක් හදන්න ඕන. නොදන්න පද දෙකක් තියෙනවනේ. එතකොට යුග්මයකට තුල්ලයි කියපු ගමන් ටක් ගාලා අපේ ඔළුවට එන දේ තමයි යුග්මයක තියෙන සමාන බල දෙකක්නේ. එතකොට මේ දෙන කැපිලා යනවා. එතකොට යුග්මය විභේදනය කරාට මොන කිසිම පැත්තකට බාහිර බලයක් එන්නේ නැහැ. ඒ නිසා බල පද්ධතිය මේකට තුල්ලයි කියන නිසා බල පද්ධතියෙත් අපි තෝරා ගන්න ලබන ඕනම දිශාවකට විභේදනය කරාම එන සංරචකයේ බිඳුව වෙන්න ඕන. මොකද සංප්‍රයුක්ත බලයක් නැති නිසා. ඒත් මම බල පද්ධතිය තිරස් විභේදනය කරනවා මෙතනදී. ඒතර තිරස් වෙන බල ටික තමයි 3 තියෙනවා 5 Q ගෙන් එනවා තිරස් සංරචකයේ Q cos 60 දකුණු පැත්තට P ගෙන් එනවා තිරස් සංරචකයේ P cos 60 වම් පැත්තට. ඒ නිසා තමයි මෙතන සමීකරණේ ඍණක් තියෙන්නේ. හරි. මේක සුළු කරගත්තාම අපිට එනවා Q ඍණ P සමානයි 4යි කියලා. ඕක මේ පළවෙනි සමීකරණය අපිට තව එකක් ඕනනේ. එතකොට අපි කරන්නේ මේක බල පද්ධතිය සිරස් විභේදනයක් කරනවා. එතකොට පහළට බල දෙකක් තියෙනවා. 6යි මූල 3ක් 2යි මූල 3යි 4යි මූල 3යි Q ගෙන් එනවා Q sin 60ක් P sin 60 දෙකම ඉහළට. එච්චර නෙන්නේ. එතකොට අපිට පුළුවන් බල පද්ධතිය සිරස් විභේදනයක් කරොත් Q sin 60 P sin 60 උඩට පල්ලෙහාට දෙන්න සමානයි බිඳුවයි. මොකද සංප්‍රයුක්තයක් නැති නිසා කිසිම දිශාවකට විභේදන සංරචකයක් එන්න බෑ. ආවොත් සංප්‍රයුක්තයක් එනවනේ. එතකොට මේකෙන් එනවා Q ධන P 12යි කියලා. ඕක ඕන කෙනෙක්ට සමගාමී විසඳ ගන්න පුළුවන් A level කරන ළමයින්ට. ඒතර අපිට එනවා Q 8යි P 4යි කියලා. බල දෙක. මේ දෙක එකතු කරලා අඩු කරලා ටක් ගාලා ගන්න පුළුවන්. මෙතනින් එහා කොටස තමයි වැදගත් කොටස. දැන් අපිට කියනවා යුග්මයේ ගූර්ණය හොයන්න කියලා. එතකොට අපි ඉන්නේ මෙතනනේ. දැන් යුග්මයක තියෙන ලක්ෂණය තමයි විභාග ගානේ යුග්මයක් ගැන කතා කරොත් මේක අනිවාර්යෙන් ඒගොල්ලෝ බලනවා. හරි. කියන්නේ යුග්මයේ ගූර්ණය ගුණ ගන්න ලක්ෂයෙන් ස්වායත්තයි කියන දේ ගානේ අනිවාර්යෙන්ම බලනවා. එතකොට අපි මම ඔයගලන්ට පොඩ්ඩක් ඒක මෙන්න මෙතන ලකුණු කරලා තිනවා අමතකයි පොඩ්ඩක් බලන්න. මම මේ A B C ලක්ෂ වටේ මේ යුග්මයේ ගූර්ණය හොයලා තියෙනවා. ගානට අදාළ ගන්න මේ තියරි කැලල ඔයගලන්ට පොඩ්ඩක් දෙන්නේ. එතකොට මම මේක පැහැදිලි කරන්න යන්නේ අපි කොහෙන් ගත්තත් මොන ලක්ෂය වටා යුග්මයේ තියෙන තලයේ මොන ලක්ෂය වටා ගත්තත් ගුණෙට එන්නේ එකම අගයක්. කෙනෙක් බලයක විශාලත්වය වැඩි කිරීම බල දෙක අතර පරතරය. හරි. ඒ නිසා මේ යුග්මයේ ගූර්ණය හොයන්න කිව්වහම මොන ලක්ෂය වටා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් අපි මෙතනට යන් ගානට. ඒ නිසා දැන් බල පද්ධතිය යුග්මයට තුල්ලයි කියනවනේ. ඒ යුග්මයේ ගූර්ණය හැම ලක්ෂයක් වටාම එකම අගයක් නම් බල පද්ධතියේ ගූර්ණයත් හැම ලක්ෂයක්ම වටා එකම අගයක් වෙන්න ඕන. ඒක යුග්මයේ ගූර්ණයට සමාන වෙන්නත් ඕන. යුග්මයට තුල්ලයි කියනවනේ. නිසා අපි ලේසි ලක්ෂයක් බලමු. මම මේකේ ගන්නවා D ලක්ෂය. මොකද එතනින් බල 3ක්ම කැන්සල් වෙන නිසා. බල 3කම ගූර්ණ සලකන්න අවශ්‍ය නැහැනේ. ඒතර මේ මම D ලක්ෂය ගත්තොත් D ලක්ෂය වටා මෙන්න මෙතන වටේ
ගූර්ණ ගන්න ගියොත් පීට ලම්බ දුර එනවා මෙන්න මේ දුර. එතකොට මෙන්න මේ දුර. එතකොට DC දිග මීටර 1ක්, මේ දිග මීටර 1යි. එතකොට මේක 60යි නිසා මේ ලම්බ දුර 1 sin 60යි කියලා එනවා. මෙන්න මේ දුර. හරි. මම මේ රූපය අපහැදිලි වෙන නිසා පොඩ්ඩකට ඒක අයින් කරන්නම්. ඔයගොල්ලන්ට දුර පේනවනේ එතනින්. එතකොට ඒක 1 sin 60යි. මම ඒක ගිහිල්ලා දානවා d වටා ගුණ ගණිතය. එතකොට ගූර්ණේ d වටා දක්ෂිණාවර්ත එකක් ගන්නවා මම. එතකොට p ගෙන් එනවා මෙතන රූපේ මම පෙන්නන්නම්. p ගෙන් එන්නේ වාමාවර්ත ගූර්ණයක් d ලක්ෂ්‍ය වටා. මේ අතර මෙහෙම කරකවල බලන්න. හරි. ලක්ෂ්‍ය වටේ කොහොමද එන්නේ? එතකොට p වතාවක් 1 sin 60 4යි මූල 3 කියන බලයට d වල ඉඳලා තියෙන ලම්බ දුර 1යි. 5 නිව්ටන් බලයට තියෙන දුර මූල 3යි. එතකොට බල 3යි අපිට එන්නේ. 4යි මූල 3නුයි 5නුයි එන්නේ දක්ෂිණාවර්ත එකක්. මේ පැත්තට p ගෙන් එන්නේ වාමාවර්ත. ඒ නිසා d වටා ගුණ ගත්තාම මේ විදිහට 7යි මූල 3යි නිව්ටන් මීටර කියලා එනවා. දැන් මෙතනින් පස්සේ තමයි ලස්සන වැඩේ තියෙන්නේ. හරි. ඔයගලන්ට පුළුවන් දැන් ගානේ මෙතනින් එහාට පොඩි වෙනසක් කරනවා ඒගොල්ලෝ. BA සහ DA දිගේ ක්‍රියා කරන බලවල විශාලත් එහෙම තියෙද්දි දිශාව මාරු කරනවා. එහෙම කරාට පස්සේ අපෙන් අහනවා සංප්‍රයුක්තය කීයද කියලා. හරි. 2යි මූල 37කට ඌණනේ වෙන බව පෙන්වන්න කියලා. දැන් මේක ගොඩක් වෙලාවට හදන්නේ විභේදනය කරලා තිරස්ව සිරස්ව ආයි විභේදනය කරනවා. මම ඔයගලන්ට කියන්නේ මේ බලන්නකෝ. දැන් මම මෙහෙම වැඩක් කරනවා. මෙතන මම මෙන්න මේ තිරස් බලය පොඩ්ඩක් රවුම් කරන්න. මෙයානේ දැන් දිශාව මාරු කරනවා කියන්නේ. මේ දෙන්නනේ. ඔය දෙන්න තමයි මාරු කරන්නේ. දැන් 2යි මූල 3යි මේ බලය මාරු කරා කියලා තිරස් සංරචකයට බලපෑමක් නැහැනේ මෙතන. ඒතර 5 බලය මාරු කරන එකෙන් විතරයි බලපෑම වෙන්නේ. හැබැයි මතක තියාගන්න අපි කලින් ලිව්ව සමීකරණයක් තිරස් සංරචකයේ බිඳුවයි කියලා. හරි. එතකොට මේ 5 නිව්ටන් බලයේ දිශාව තියෙන වම් පැත්තටනේ. එතකොට ආයි තිරස් සංරචකාවේ මොනවද අපි සමීකරණ ලියද්දි? මෙයයි p ගෙන් එන තිරස් සංරචකයයි q ගෙන් එන තිරස් සංරචකයයි ඔන්න ඔය ටිකනේ ආවේ තිරස් දිශාවට. එතකොට ඒගොල්ලෝ ටික ඔක්කොම එකතු වෙලා يعني 3 p q ගෙන් එන තිරස් සංරචකය පහක් වෙන්න එපා. මොකද මේක වම් පැත්තට පහක් තියෙනවා කියන්නේ ඉතුරු සෙට් එකෙන් එන තිරස් සංරචකයේ දකුණු පැත්තට පහක් වෙන්න එපා. එතකොටනේ බිඳුව වෙන්නේ. නේද? දැන් මේ පහත් දැම්මොත් එහෙම අනිත් පැත්තට. එතකොට දැන් මේ පහ මෙහෙට තියෙනවා. අනිත් ඔක්කොගෙම එන සංරචකයේ පහක් වෙන්න ඕන. ඒ තිරස් සංරචකයේ බිඳුවක් වෙන්න එපා. එතකොට දැන් මේ පහත් අනිත් පැත්තට දැම්මහම ඔක්කොම තිරස් සංරචකයේ 10ක් වෙන්න ඕන. 2යි මූල 3ෙන් බලපෑමක් නැහැ. ඒ නිසා දැන් බල පද්ධතිය ආයෙ විභේදනය කරන්න ඕනේ නැහැ. තිරස් සංරචකයේ 10යි. හරි. ඕකම දෙන්න පුළුවන් අපිට ඔය තියරියම සිරස් සංරචකයට. දැන් මේ 2යි මූල 3 මාරු කරනවා කියනවා. ඒතර මෙයා පල්ලෙහාට තියෙද්දී 2යි මූල 3ක් අනිත් බල ටික ඔක්කොගෙම ආපු උඩට ආපු එක 2යි මූල 3යිනේ. ඒකනේ බිඳුවනේ සංරචකේ. දැන් මෙයත් අනිත් පැත්ත ගැව්වාම එතන උඩට 4යි මූල 3යි. සිරස් සංරචකේ. හරි? එතකොට මම මේක පාවිච්චි කරනවා. උඩට 4යි මූල 3යි. ලම්බක බල දෙකක්. පයිතගරස් ප්‍රමේය දැම්මා. ආර හෙව්වා. 2යි මූල 37යි කියලා නිකම්ම එනවා. හරි? ඊළඟ වැඩේ අපිට තව එක පේලින් වැඩි ඉවර කරන්න පුළුවන්. දැන් කියනවා මෙම සංප්‍රයුක්ත බලයේ ක්‍රියාරේඛාව දික්කල BA හමුවන ලක්ෂයට A සිට ඇති දුර සොයන්නේ. හරි? මම රූපයක් ඇඳ ගන්නවා ආයි. මේ තියෙන්නේ රූපේ. දැන් මම තාමත් මේ දෙන්න මාරු කරේ නැහැ. මාරු කරේ නැත්නම් ඔයගලන්ට මේ වැඩේ කියන්න.
මේ දෙන්නගේ මම මේ රවුම් කරන්න මේ දෙන්න මාරු කරලා තියෙන දිශාව දැන්. හරි. දැන් සාමාන්‍යයෙන් සම්ප්‍රයුක්තය කියන්නේ පද්ධතියෙන් ඇති කරන බලපෑමට සමාන බලපෑමක් ඇති කරන කෙනානේ. ඒතර මේ දෙන්න මාරු කරන්නත් ඕනි අපි. එහෙම මාරු කරාම පද්ධතියෙන් යම් ලක්ෂයක් වට ඇති කරන ගූර්ණය සම්ප්‍රයුක්තයෙන් එම ලක්ෂ්‍ය වට ඇති කරන ගූර්ණයට සමාන වෙන්න ඕන. දැන් මට කියන්නේ ගානේ ඔයගොල්ලෝ කියලා බලන්න BA තික්කල BA. මම මේක වම් පැත්තෙන් සම්ප්‍රයුක්තය ඇඳ ගන්නවා ඒ වලට. හේතුව මට කලින් මතකයි බල පද්ධතියේ D වටා ගූර්ණය ගද්දී ආවේ දක්ෂිණාවර්ත එක. ඔයගොල්ලෝ අපහුට ගිහලා බලන්න. හරි. දැන් D වටා අපි ගූර්ණ ගත්තනේ බල පද්ධතිය කලින්. ඔයගොල්ලෝ හිතලා බලන්න කලින් බල පද්ධතිය යුග්මයකට තුල්ලයිනේ. මම මේ තාම ඉන්නේ කලින් බල පද්ධතියේ. කලින් බල පද්ධතිය යුග්මයකට තුල්ලයි. එතකොට A ලක්ෂ්‍ය වටා ගූර්ණයත් D ලක්ෂ්‍ය වටා ගූර්ණයත් B වටා ගූර්ණයත් C වටා ඔක්කොම එක වගේක්. මොකද යුග්මයකට තුල්ලයි නම් යුග්මයේ ගූර්ණ හැම ලක්ෂයක් වටාම එක වගේක් නේ ඉතින්. A ලක්ෂ්‍ය වටායි D ලක්ෂ්‍ය වටායි ඒක වෙනස් වෙන්න බෑ. අපි කලින් ගත්තනේ D ලක්ෂ්‍ය වටා ගූර්ණයක්. ඒකට අපිට ආවේ 7 මූල 3ක්. හරි. එහෙනම් A ලක්ෂ්‍ය වටා බල පද්ධතියේ ගූර්ණයත් 7 මූල 3යි. දැන් මේගොල්ලෝ කියනවා නේද මම මේ රවුම් කරලා තියෙන බල දෙක දිශා මාරු කරනවා කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ මාරු කරාට. මොකද මේ බල දෙකෙන් A ලක්ෂ්‍ය වටා ඇති කරන ගූර්ණයට දිශා මාරු කරා කියලා බලපෑමක් නැහැ. මොකද කලිනුත් ඒ බල දෙකෙන් A ලක්ෂ්‍ය වටා ඇති කරන ගූර්ණයට බලපෑමක් කරේ නැහැ. මොකද ඒ හරහානේ යනවනේ. ඒතර ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. ඒතර බල දෙක මාරු කරනවා. දිශාව ඒත් ඒ වටා ගූර්ණය වෙනසක් වෙන්න බෑ. ඒ නිසා බල පද්ධතියේ ඒ වටා ගූර්ණය 7 මූල 3යි. හරි. ඊළඟට මම පද්ධතියේ ගූර්ණය සමාන කරන්න බෑ සම්ප්‍රයුක්තයේ ගූර්ණයට. දැන් සම්ප්‍රයුක්තයේ ගූර්ණ ගනිද්දී ඔයගොල්ලන්ට හිතේ මේ තීටා නම්මනම් හොයන්න ඕන කියලා. ඒකලත් අපි දාමු පොඩි උපක්‍රමයක්. අපිට පුළුවන් සම්ප්‍රයුක්තයේ ගූර්ණය සමානයි මේ දෙන්නගේ සංරචක දෙකේ ගූර්ණයට. ඒතර සිරස් සංරචකය ආවේ අපිට 4 මූල 3යි. තිරස් සංරචකය 10ක් ආවේ. ඒතර සම්ප්‍රයුක්තයෙන් ඒ වට ඇති කරන ගූර්ණය හොයද්දී මේ 10යි සංරචකය යනවා A ලක්ෂ්‍ය හරහා. එතකොට ගූර්ණයක් නැහැ. ඒතර A සිට ගනිද්දී 4 මූල 3 කොහොමත් මේ රේඛාවට ලම්බ ගයි. ඒතර ලම්බ දුර L. 4 මූල 3 වැඩි කිරීමේ L. මූල 3ට මූල 3 කැපෙනවා. අපිට නිකම් L එනවා. 7 බෙදීම 4යි කියලා. හරි. මම මේක පැහැදිලි කරන්න වෙලාව ගත්තට හරියට හිතුවොත් අපි කලබල නැතුව මේක ලියන්න යන්නේ විනාඩි 5යි 8යි අතර කාලයක්. එහෙම ලොකු වෙලාවක් කියන්නේ නැහැ. අපිට සාමාන්‍ය මේ ගන්නට විනාඩි 13මාරක් විතර තියෙනවා. හරි. දැන් මම පැත්තකින් මාකින් එකත් ඔයගලන්ට දාලා ගත්තේ මෙන්න මේ පියවරවල අපිට අඩු කරගන්න පුළුවන්. මෙතනදී මේ සංරචක විභේදනය අවශ්‍ය වෙන්නේ නැහැ 10 ගන්න. හරි. ඊට පස්සේ අපි යටට ගියොත් ආපහු මේ මෙතන සිම්පල් එකක් හොයලා තියෙනවා. එතනදී ගූර්ණයක් අරගෙන ඒ කියන්නේ H වටා ගූර්ණයක් අරන් මෙන්න මේ ලක්ෂ්‍ය වටේ රූපේ පේනවා ඇති. ඒකෙදී ටිකක් සුළු කිරීම දික් වෙනවා. මං හිතන්නේ ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා මං කරපු වැඩේ. මම කරේ ඒ වටා පද්ධතියේ ගූර්ණය ඒ වටා සම්ප්‍රයුක්තයේ ගූර්ණයට සමාන කරා. හැබැයි ඒ වටා පද්ධතියේ ගූර්ණය මං ආපහු හෙව්වේ නැහැ. ඒක මම කලින් ගත්ත අගයකින්ම අපෝහණයක් දාගත්තා. හරි. මොකද කලින් යුග්මයකට තුල්ලයි කිව්වනේ. මම ආයි පැහැදිලි කරන්න එතන විශේෂ නිසා. ඒතර D වටා ගූර්ණය අපි හොයලා තිනවා 7 මූල 3යි. යුග්මයක් නිසා ඒ වටා ගූර්ණයත් 7 මූල 3යි. හරි. හැම ලක්ෂයක් වටාම යුග්මයේ ගුණ එක වර්ගයක් නිසා. දැන් බල දෙක මාරු කරත් ඒ වටා ගුණයට ඒකේ බලපෑමක් නැහැ. එන පද්ධතිය ගුණය 7 මූල 3ම තමයි. හරි. සම්ප්‍රයුක්ත ගුණය මේ පැත්තේ තියෙනවා. දුර නිකම්ම එනවා. හරි. එකකෙත් දාමු. හරි. වැඩේ ඉවරයි. මම හිතනවා මේක ඔයගලන්ට සෑහෙන
උදව් වෙයි කියලා ඉස්සරහට ගණන් හදන්න යනකොට ගණන් හිතනකොට ඒක තල බල මේ වගේ පොඩි පොඩි ට්‍රික් අපිට පාවිච්චි කරන්න පුළුවන්.